මුලින්ම කරන්න තියෙන්නේ account එකක් හදාගන්න එක. එතකොට මේ ප්‍රෝමෝ කෝඩ් එකක් කියන්නේ account එකක් හදාගන්නකොට ක්‍රම ගණනාවක් තියෙනවා. ෆෝන් නම්බර් එකකින් දීලා හදන්න පුළුවන්, ඊමේල් එක දීලා හදන්න පුළුවන්, ඊට පස්සේ වන් ක්ලික් කරා පුළුවන්, නැත්නම් සෝෂල් මීඩියා හරහා හදන්න පුළුවන්. අපිට ලේසිම සහ පහසුම ක්‍රමය තමයි මේ වන් ක්ලික් කරා තමයි අපි දැනට රෙජිස්ට්‍රේෂන් එක හරියට කරගන්න. එතකොට මෙතනින් වෙබ්සයිට් එකෙන් තමයි දැනට රෙජිස්ටර් වෙන්න යන්නේ. ඊට පස්සේ මේ මෙතනින් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතනින් ගිහිල්ලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට කලින් මෙතනින් බලා ගන්න පුළුවන් සිලෙක්ට් කන්ට්‍රි එක. ඔයාගේ රට කොහෙද? ලංකාවේ නම් ලංකාවේ ඒ අදාළ විස්තර ටික දෙන්න. ඊට පස්සේ LKR කියලා මෙතනින් වැටලා තියෙනවා. මෙතනින් ප්‍රෝමෝ කෝඩ් එකට ප්‍රෝමෝ කෝඩ් එකට 100% බෝනස් මුදලක් ලබා ගන්න පුළුවන් විදිහට ප්‍රෝමෝ කෝඩ් එකක් මම දාලා තියෙනවා. එතකොට කැපිටල් ලකුවෙන් මේ විදිහට HBT 500 කියලා ටයිප් කරගන්න. ටයිප් කරගෙන ඉවරලා මෙතනින් පහළට මෙන්න මෙතෙන් ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරගන්න. හරි මේ විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ මෙතනින් රොබට් එකක් එනවා. ඒ කියන්නේ බොට් කෙනෙක් නෙමෙයි කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මේක පොඩ මට සිග්නල් ඩවුන් එකක් වුණා. මෙතන ඉරි කෑල්ලක් තියෙනවා. මේක තල්ලු කරගෙන ගිහලා මේ රවුම මැදට හරියට යන්න. ඊට පස්සේ මෙතනින් සක්සස් කියලා වැටෙනවා. මේ විදිහට බැලුවට පස්සේ ඔයාගේ account එක හදන ක්‍රමේ ලේසියෙන්ම හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාගේ password එකයි username එකයි. ඒතකොට මේක screenshot එකක් ගහලා මෙතනින් view කරලා screenshot එකක් ගහලා තියාගන්න. නැත්නම් මෙතන save username and password මෙතෙන් ගිහිල්ලා මෙතන copy කරගන්නත් පුළුවන්. නැත්නම් save pictures ඒ කියන්නේ pictures එකක් විදිහට save කරගන්නත් පුළුවන්. නැත්නම් ෆයිල් එකට සේව් කරගන්නත් පුළුවන්, ඊමේල් එකට සෙන්ඩ් කරන්නත් පුළුවන්. එතකොට ඒ ටික කරගෙන මුලින්ම අපි යමු දැන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනින් ඩවුන්ලෝඩ් වලට ගියා. මෙතනින් ඩවුන්ලෝඩ් again කියලා එනවා. මෙතන ගියාට පස්සේ මෙතනින් තියෙනවා details කියලා එකක්. details වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඩවුන්ලෝඩ් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. මම දැන්ටමත් ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ මෙතනින් APK කියලා දෙනවා. මෙතනින් ටච් එකක් දෙන්න. මෙතනින් ටච් එකක් දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ install කියලා බටන් එකක් එනවා. මේ install බටන් එක දීලා ඔයාලට පුළුවන් install කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ගිහලා login කියන icon එක දෙන්න. එතකොට අපි app එකට login යන්නේ. login කියලා icon එක දීලා ඔයා copy කරගත්ත password එකයි username එකයි මෙතෙන් දෙන්න. username එක කියන්නේ Gmail එක වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ වැඩ කරන මේ තියෙන ඊවට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා ඔයා අනිවාර්යයෙන්ම මෙතන login කියන section එක login එකට ගිහිලා මෙතනින් වාගේ user ID එකයි password එකයි මෙතෙන් copy කරගන්න. copy කරගෙන ගිහිල්ලා මේකට දීලා login කියන බටන් එක මේ විදිහට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ආවට පස්සේ deposit කියන තැන තමයි වැටෙන්නේ. ඒකට මුලින්ම කරගන්න ඕන දෙයක් තියෙනවා. මෙතනින් menu bar එකට යන්න. menu එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන තියෙනවා setting icon එකක්. ඔයාලට පැහැදිලි ඇති මම හිතන විදිහට මෙතන තියෙනවා setting icon එකක්. මේකට යන්න. මෙතෙන් ගිහිල්ලා ඔයා මෙතන මෙහෙම පහළට මෙන්න. පහළට මෙල්ලා security setting කියලා තියෙනවා. මේ මෙතෙන් එන්න. මෙතෙන් ඇවිල්ලා ඔයා මුලින්ම කරගන්න ඕනේ ඔයාගේ mobile අංකේ link කරගන්න ඕනේ. ඒකට මෙතනින් mobile number එක කියන තැනට මෙතනින් touch කරලා ඔයාගේ ගිණුම් අංකේ ඒ කියන්නේ mobile අංකේ මෙතනින් දාලා මෙතන
link කියන බටන් එක දෙන්න. මේ විදිහට මම මේ මගේ අංකෙ නෙමෙයි ගහන්නේ. එතකොට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ send කියන එකට දීලා මෙතනින් ඔයාලට පුළුවන් link කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් security question එකක් අහනවා. මෙතනින් ගිහිල්ලා වාගේ මොකක් හරි වා කැමති එකක් දෙන්න. මේ විදිහට පාද නේම් එකට ගිහිල්ලා නම මොකක්ද කියලා දීලා වෙල සේව් එකක් දාගන්න. ඊට පස්සේ මෙතනින් two factor authentication එක දාන්න අය on කරගන්න. ඊට පස්සේ මෙතනින් personal profile කියන තැනට ගිහිල්ලා මෙතනින් touch එකක් දෙන්න. මුලින්ම වාගේ surname එකක් අහනවා. මේ කියන නමේ මැද නම එක දෙන්න. ඊට පස්සේ පළවෙනි නම දෙන්න. ඊට පස්සේ මෙතන ඉප්පු කියන තැනට no කියලා දෙන්න. ඊට පස්සේ වාගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරගන්න. මෙතනින් ගිහිල්ලා අවුරුද්ද කීයද බලලා මේ විදිහට බර්ත්ඩේ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතනින් ආනවා 93.120 කියලා මෙතනින් ටයිප් කරගන්න ඕනේ. 1.20 කියලා මෙතනින් මේ විදිහට වාගේ බර්ත්ඩේ එක මෙතනින් ටයිප් කරගන්න. ඊට පස්සේ රීජන් එක අහනවා. රීජන් එකට ඒ කියන්නේ උතුරු පළාත එක්කෙනෙක්ද දකුණු පළාත එක්කෙනෙක්ද ඒ විදිහට අහනවා. ඊට පස්සේ වාට බලන්න පුළුවන්. මෙතනින් ඊස්ටර්න් ප්‍රයිවස් කියලා මම දුන්නා. ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා මෙතනින් මම තෝරගත්තා සිටි එක. ඊට පස්සේ රෙසිඩන්ස් නම්බර් කියලා තියෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රස් එක. වාගේ ඇඩ්‍රස් එක මෙතනින් ගිහිල්ලා ටයිප් කරගන්න. ඉතින් කියන්නේ ඇඩ්‍රස් එක අංක කීයද? ඔය විදිහට එන විදිහට ඇඩ්‍රස් එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ගිහලාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඩෙන්ටිටි ડોකියුමන්ට් එක තමයි දෙන්නේ. නැෂනල් ඩෙන්ටිටි කාඩ් එකේ මෙතනින් සිලෙක්ට් කරලා නැෂනල් මෙතන සීරියස් කියන තැනට නෝ කියලා දෙන්න. ඊට පස්සේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක මෙතනින් 19න් පටන් ගන්න එකක් තියෙනවා නම් මේ විදිහට ඩෙන්ටිටි කාඩ් නම්බර් එක දෙන්න. ඩෙන්ටිටි කාඩ් එකේ ඉෂුව් කරපු දවසක් තියෙනවා. මෙතනින් ගිහිල්ලා වාර්ත තෝරගන්න පුළුවන් කීයද ඉෂුව් කරේ මේ විස්තර 2007 නම් 2007 කියලා මෙතනින් දිනෙත් එක්කම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ දිනේම තමයි මෙතෙන්වත් දෙන්න ඕනේ. මෙතෙන් දීලා දුන්නාට පස්සේ වාර්ත තියෙන්නේ සේව් කරගන්න. මම මේක සේව් කරන්නේ නැහැ. සේව් වුණාට පස්සේ සක්සස් කියලා වැටෙනවා. ඒතකොට මම මේක හරියට කරගන්න මම මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන හින්දා මේක මම මුලින් ඉඳන් ඔයාලට පැහැදිලි කරගෙන ගියා. නමුත් මේ ටික සේව් කරොත් මට නැවත එඩිට් කරන්න බැරි වෙනවා මගේ තොරතුරු දීලා. රයිට් ඔය විදිහට ගිහිල්ලා සේව් කරගන්න තියෙනවා. ඊට පස්සේ සේව් කරාට පස්සේ ඔයාලට මෙතනින් කොළ පාටින් හරි ලකුණක් මෙතනින් වැටලා පෙන්නයි. ඊට පස්සේ මෙතනින් ෆෝන් නම්බර් ලින්ක් කරගන්න. මෙතනින් බෑක් වෙලා මේ විදිහට බෑක් වෙන්න. බෑක් වුණාට පස්සේ මෙතනින් ඩිපොසිට් එකට ගියාට පස්සේ ඩිපොසිට් හොඳට අහගන්න ඕනේ. ඩිපොසිට් කරන්නේ BOC බැංක් එකෙන් නම් විඩ්‍රෝල් ගන්න පුළුවන් නේ BOC බැංක්. easy cash වලින් ඩිපොසිට් කරනවා නම් easy cash වලටම තමයි විඩ්‍රෝල් ගන්නත් පුළුවන්. රයිට් එහෙනම් ওই ටික තමයි මතක් කරන්න ඕනේ. එහෙනම් වැඩ කරගෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. සුපිරියටම වැඩ කරන්න පුළුවන් platform එකක් තමයි bet කරන්න පුළුවන් 888 stars කියන්නේ. එහෙනම් වීඩියෝ එක බැලුව හැමෝටම ස්තුතියි. ලයික් එකක් දාන්න. ගිහිල්ලා ඉන්න හැමෝටම thank you.